KTV. කොරියන් විභාගයේ දවසට බය නොවි කොරියන් විභාගයෙන් ඔයාට උපරිම ලකුණකට යන්න හරිම පාර topics.com. සාදරයෙන් පිළිගන්නව හැමෝම කතා TV YouTube channel එකට. ඉරානය සහ ඊශ්‍රායලය කියලා කියන්නේ මේ ලෝකයේ තියෙන හැමතිස්සෙම ඇවිලෙන්න දඟලන රටවල් දෙකක්. කොයිතරම් සාමසාකච්ඡා තියලා මේ රටවල් දෙක පැත්තකට කරලා තියන්න හැදුවත් පුරුදු විදිහටම ආපහු සැරයක් ඇවිලෙන්න මේ ඉරානය සහ ඊශ්‍රායලය හැම විටම බලාගෙන ඉන්නවා. ඉතින් මේ නිසාම මුළු ලෝකයේම අවධානය මේ රටවල් දෙක විසින් දිනා ගන්නවා වගේම ඒ රටවල් වල තියෙන යුද ශක්තිය සම්බන්ධයෙන්ුත් බොහෝ දෙනෙක් අවධානයෙන් පසුවනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි උත්සාහ කරමු ඉරානය සහ ඊශ්‍රායලය ටිකක් සංසන්දනය කරලා බලන්න. මුලින්ම ඊශ්‍රායලයේ ජනගහනය මිලියන 9.6ක් වෙනවා. ඉරානයේ ජනගහනය මිලියන 88.6යි. ඊශ්‍රායලයේ දළ දේශීය නිෂ්පාදිතය බිලියන 525ක් වෙනවා. ඉරානයේ දළ දේශීය නිෂ්පාදිතය බිලියන 413ක් වෙනවා. ආරක්ෂක පිරිවැය ගැන කතා කරොත් මේ රටවල් දෙකම සංසන්දනය කරද්දී ඊශ්‍රායලය බිලියන 19ක් ආරක්ෂක පිරිවැය විදිහට වියදම් කරද්දී ඒක ආරක්ෂාව සඳහා වෙන් කිරීම දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාතයක් විදිහට දැක්වෙන්නේ 4%ක් විදිහට. ඉරානය ආරක්ෂක පිරිවැය විදිහට බිලියන 7.4ක් වැය කරන්නේ ආරක්ෂාව සඳහා වෙන් කිරීම දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාතයක් විදිහට 2% වශයෙන්. ඉතින් මේ රටවල් වල ආර්ථික පසුබිම සහ යුදමය පසුබිම සම්බන්ධයෙන් ඔයාට දැන් පොඩි අදහසක් එන්න ඇති. උපාය මාර්ගික අධ්‍යයනය සඳහා වූ ජාත්‍යන්තර ආයතනයේ සංඛ්‍යා ලේඛනවලට අනුව ඊශ්‍රායලයේ සතුව යුද ගුවන් යානා 340ක් ප්‍රහාර සඳහා සූදානම් කළ තියෙනවා. ජෙට් යානා අතර දිගුදුර පරාසයක් සහිත F-15 ගුවන් යානා, F-35 රේඩාර් මගහැරිය හැකි අධිතාක්ෂණික රහස් ගුවන් යානා සහ වේගවත් ප්‍රහාරක හෙලිකොප්ටර් අන්තර්ගතයි. උපාය මාර්ගික අධ්‍යයනය සඳහා වූ ජාත්‍යන්තර ආයතනය ඇස්තමේන්තු කරන්නේ ඉරානයේ සතුව ප්‍රහාර එල්ල කර හැකි ගුවන් යානා 320ක් පමණ ඇති බවයි. ඔවුන් සතුව F-4, F-5 සහ F-14 ආදී ගුවන් යානා අන්තර්ගත බව තමයි පැවසෙන්නේ. එහෙත් ඔස්ලෝහි සාමපර්යේෂණ ආයතනය කියන්නේ මේ පැරණි ගුවන් යානාවලින් කොපමණ සංඛ්‍යාවක් සැබවින්ම පියාසර කර හැකි මට්ටමේ පවතීද යන්න තාමත් පැහැදිලි නෑ කියලා. හේතුව අලුත් වැඩියා සඳහා කොටස් සොයා ගැනීම මේ ගුවන් යානාවල අතිශයින් දුෂ්කර කර්තව්‍යයක් බවට පත් වෙලා තියෙන නිසා. ඔයා ජාත්‍යන්තරයේ සම්බන්ධයෙන් ටිකක් අවධානය යොමු කරන කෙනෙක් නම් ඊශ්‍රායලය කියද්දිම ඔයාගේ මතකයට එන ආරක්ෂක පද්ධතියක් තියෙනවා. ඒ තමයි අයන් ඩෝම් එක. ඊශ්‍රායලයේ ආරක්ෂාවේ කොඳු නාරටිය බවට පත් වෙන්නේ එහි අයන් ඩෝම් සහ ඇරෝ පද්ධති දෙක. මිසයිල ඉංජිනේරු උසී රෝබින් එරට ආරක්ෂක අමාත්‍යාංශයේ යටතේ ඇති ඊශ්‍රායල මිසයිල ආරක්ෂක සංවිධානයේ නිර්මාතෘවරයා වෙනවා. ඊශ්‍රායලට එල්ල වූ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර ගණනාවක්ම ආරක්ෂිත ලෙස ව්‍යර්ථ කරන්නට මේ අයන් ඩෝම් එකට හැකියාවක් ලැබුණා. මේ අතරේ ඉරානයේ යුද ශක්තිය ගැන කතා කරද්දී 2022 අවුරුද්දේ ඇමරිකානු මධ්‍යම අනදන දෙපාර්තමේන්තුවේ ජෙනරාල් කෙනන් මැකන්සි කිව්වා බැලස්ටික් මිසයිල 3000ක් පමණ ඉරානයේ සතුව තියෙනවා කියලා. ඉරානය 1980 ඉඳලා 1988 දක්වා අසල්වැසි ඉරාකයේ සමග යුද්ධයක් සිදු කළා. ඒ කාලයේ ඉඳලා මිසයිල පද්ධති සහ ඩ්‍රෝන යානා පිළිබඳව පුළුල් ලෙස ඉරානය වැඩ කටයුතු කරලා තියෙනවා. එය කෙටි හා දිගුදුර මිසයිල සහ ඩ්‍රෝන යානා නිපදවා ඇති අතර ඒවයින් බොහොමයක් යොදාගෙන මෑතකදී ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීම සඳහා දායකත්වයක් සැපයුවා. හූති කැරලිකරුවන් සෞදි අරාබියට එල්ල කළ මිසයිල අධ්‍යයනය කරන විශ්ලේෂකයන් නිගමනය කරලා තියෙන්නේ ඒවා ඉරානයේ නිෂ්පාදිත ඒවා කියලා. හැබැයි ඔය මොන දේ වුණත් ඉරානයේ ආරක්ෂක පද්ධතිය ඊශ්‍රායලයට වඩා තාක්ෂණිකව දියුණු නැහැ කියලා තමයි ඊශ්‍රායල නම් කියන්නේ. ඊශ්‍රායලයේ හමුදාවට අයත් විද්‍යුත් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් තවත් බොහෝ දේවල් Tamanට ළඟා කරගන්න පුළුවන් කියලා ඊශ්‍රායලය අනතුරු අඟවනවා. ඊශ්‍රායලයේ සතුව තවත් තියෙන වැදගත්ම කාරණාවක් තමයි න්‍යෂ්ටික ශක්තිය. ඊශ්‍රායලයේ සතුව Tamanගේම න්‍යෂ්ටික අවි ඇතයි උපකල්පනය කරලා තිබුණත් හිතාමතාම ලෝකේ ව්‍යාකූල කිරීම සඳහා මේ ආදී කරුණු කාරණා එළියට දෙනවා කියලා තමයි ඇමරිකාව නම් චෝදනා කරන්නේ. ඉරානයේ සතුව න්‍යෂ්ටික අවි නෑ කියලා තමයි ලෝකේ නම් විශ්වාස කරන්නේ. ඒත් ඇත්තටම න්‍යෂ්ටික ශක්තියක් Tamanට තියෙනවද නැද්ද කියලා දන්නේ ඉරානයම විතරයි. ඉරානය ඊශ්‍රායලයට වඩා විශාල රටක් වන අතර ඒ ජනගහනය මිලියන 89කට ආසන්න වනවා. ඊශ්‍රායලයේ වගේ ජනගහනය 10 ගුණයක් විතර ඉරානයේ වැඩි.
එහි සේවය කරන සෙබළුන් සංඛ්‍යාව ඊශ්‍රායලයේ වගේ 6 ගුණයක් විතර වෙනවා. ඉරානයේ ක්‍රියාකාරී සොල්දාදුවන් ලක්ෂ 6ක් විතර ඉන්නවා. ඒත් ඊශ්‍රායලයේ ඉන්නේ 1,70,000ක් විතරයි. ගොඩබිම වගේම මේ රටවල් දෙකේ නාවික ශක්තිය පිළිබඳවත් අපි අවධානය යොමු කරන්න ඕනේ. උපාය මාර්ගික අධ්‍යයනය සඳහා වූ ජාත්‍යන්තර ආයතනයේ වාර්තාවලට අනුව ඉරානයේ නාවික හමුදාවට නැව් 220ක් පමණ අයිති. ඊශ්‍රායල නාවික හමුදාවට තියෙන්නේ නැව් 60ක් විතරයි කියලයි සටහන් වෙන්නේ. ඉතින් දෙරට අතර යුදමය තත්ත්වයක් නිර්මාණය වුණොතින් මේ රටවල් දෙකින් ජයග්‍රහණය කරන්නේ කවුද කියලා අපිට පෙරතියාම කියන්න බැහැ. හේතුව ඊශ්‍රායලයට හැම පැත්තෙන්ම දේවල් අඩු වුණාට ඊශ්‍රායලය කියලා කියන්නේ ලේසියෙන් යුද්ධයක් පරාජය වෙන රටක් නෙවෙයි. තමන්ගේ වටේටම අරාබි රටවල් ගණනාවක් තියාගෙන ඒ රටවල් හැම එකක් එක්කම ප්‍රශ්න දාගෙන ඒ රටවල් හැම එකක් එක්කම යුද්ධ කරගෙන තාමත් හොඳින් ජීවත් වෙන රටක් බවට ඊශ්‍රායලය පත් වෙලා තියෙනවා. තාමත් ඊශ්‍රායලයට අභියෝග කරන්න පුළුවන් රටක් මේ වෙද්දිත් පහළ වෙලා නැහැ. ඉතින් අන්න ඒ නිසාම ඊශ්‍රායලය කියලා කියන්නේත් කොයිතරම් යුද සෙබළුන් අඩු වුණත් යුද ශක්තිය අඩුයි වගේ පෙනුනත් යුද්ධයකදී අවතක්සේරු කරන්න පුළුවන් රටක් නෙවෙයි. ඔයාගේ අදහස මොකක්ද? පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මේ වගේ වැදගත් වීඩියෝකින් අපි ආයෙත් හමු යමු. මේ කතා ටීවී. සිලබස් එකත් වෙනස් වුණා, අපිත් අලුත් වුණා. ඔක්කොම එකට. මොකක්ද කියලා ඔයගොල්ලන්ට හිතෙනවා ඇතිනේ. ඔන්න අහගන්න පුළුවන් විස්තරය කියන්න. කොරියන් භාෂාව ඉගෙන ගන්න ඔයාට දැන් අපෙන් ඔක්කොම එකට ගන්න පුළුවන්. කොරියන් වචන පොත, ව්‍යාකරණ පොත, ප්‍රශ්න පත්‍ර කට්ටලය මේ සේරම කොබෝ සහ කොරියන්ස් ඇප්ස් මගින් හැසිරවීමේ පහසුව. ඒ විතරක් නෙවෙයි, වචන මතක තියාගන්න නිවැරදිව උච්චාරණය කරන්න පුළුවන් විදියට ඇප් දෙකේම හදලා තියෙනවා රූප සටහන් එක්කම. ඉතින් ඔයාට ඒකත් මදි වගේ නම් topics.com එක තියෙනවා. මේක ඔයා ලියන්න ඉන්න එක්සෑම් එක වගේම හදපු සිමියුලේටර් එක්සෑම් වෙබ්සයිට් එකක්. ඔයාට ඒකත් මදි වගේ නම් කොරියන් කී ඇප් එක තියෙනවා ගේම් වලින් ෆන් එක ඉගෙන ගන්න. ඔයාට ඒකත් මදි වගේ නම් visby.lk වෙබ්සයිට් එකට ගිහින් හරි Play Store එකේ visby ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන නිවැරදි ආචාර්ය මඩුල්ලක් යටතේ කොරියානු භාෂාව හදාරන්න පුළුවන්. ඔයාට ඉතින් ඒකත් මදි වගේ නම් අපේ DO ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. ඔයාට ඒකත් මදි වගේ නම් කවුද යකෝ මේක ස්ක්‍රිප්ට් එක ලියපු එක? හරි කමන්නේ මං කියන්නම්කෝ. මේ හරි අපි ළඟ තියෙනවා කතාවෝ ඇප් එක. මේකෙන් පුළුවන් ඔයාට කොරියන් වචන ටයිප් කර කර චැට් කර කර ඉගෙන ගන්න. තව වැඩ ගොඩායි. ඔයාට ඉතින් ඒකත් මදි වගේ නම් අනේ උඹ යන කොරියන් ගෙදරට බුදිය ගනි. FB page එකට ගිහිල්ලා like එකක් දාලා එහෙනම් සෙට් වෙන්නකෝ. වැඩි විස්තර සඳහා දැන්ම කතා කරන්න. WhatsApp 94 77 14 444 0.4